මගේ ලොකු බොනික්කට ගවුමක් මහන්න කියලා දෙනවද? හරි පුතේ මං කියලා දෙන්නම්. හා. හරි දැන් බලා ගන්නවද? ඔව්. මෙහෙම තියෙන්නේ. දැන් මේක මෙහෙම ත්‍රිකෝණයක් වගේ ඔව්. නවා ගන්න ඕනේ. හරි? දැන් අපි ටේප් එකකින් මැන ගන්න ඕනේ වටේ ගවුම. වට ගවුම. කුඩ ගවුමක් වගේ තමයි කපන්නේ මේක. හරි? ඔව්. ටේප් එක මෙහෙම තියාගෙන ඔව්. අපිට අවශ්‍ය උස ගන්න ඕනේ. හරි? අඟල් 22ක් තියෙනවා. ඔව්. හරිද? ඒ ගානටම මේ වට රවුමක් තියෙනවද කියලා බලා ගන්න ඕනේ. ඔව්. එහෙනම් ඔව්. මාක් එක තියාගන්න ඕනේ. එතකොට ඔයා මාක් කරන්නේ පෙන්සලෙන්ද? මං සුදු රෙදි වලට පැන්සල් එකෙන් මාක් කරන් චෝක් කෑල්ල ගන්න. හරි. දැන් අපි මාක් කරගත්ත එක තියෙනවනේ. ඔව්. මේකේ පොඩි මාක් එකක් තියාගන්න ඕනේ අපි කපන්න කලින්. හරිනේ? ඔව්. තේරුණානේ? ඔව් තේරුණා. දැන් කපා ගන්න. දැන් මේ හරිනේ දැන් කරන් නවා ගත්තනේ. ඔව්. නවා ගත්තයින් පස්සේ මේ කොටස ඉවත් කරගන්න. හරිනේ? හරි. ඔව්. ප්‍රදේශයට එන කෑල්ල කපාගෙන තමයි. දැන් මේ හැඩයට තමයි තියෙන්නේ. දැන් අපි කර කපා ගන්න ඕනේ. කපන්න. දැන් මේකේ කරේ හැඩය කපා ගමු අපි. හරි? මාක් එකක් දාලා පොඩි ගවමන්නේ. ලස්සනට එතන කර කපා. දැන් කර කපා ගත්තා අපි. ඔව්. ඊපස්සේ මේක දිගාරියම මෙහා තමයි තියෙන්නේ. දැන් දිගාරලා එක කොටසක් වෙන් කර ගන්නවා. අනිත් කොටසින් ඉදිරිපස කර. ඔව්. කර මාක් කරගත්තා. ඔව්. මේක ඉදිරිපස කෑල්ල මේක පිටුපස. හරිද? හරි. අපිට මහන්න පහසු වෙන තමයි වෙන් කරගන්නේ. මේ කොටසට අල්ලන්න ලේසියි එතකොට. දැන් මේ ටික ඔව්. පයින්කින් තියාගමුකෝ. කළු පාට කෑල්ලක් ගෙනාවා ඔයා? ඔය පයිපින් අල්ලන්න තමයි මේක ගෙනාවේ. දැන් මේක මේ හැරයට නවාගෙන ඔව්. පයිපින් පටි කපන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි. දැන් පයිපින් පටි කපා ගන්න. හඩි රෝලක් තියාගෙන ඔව්. මාක් කරගන්න ඕනේ. හරිද? ඔව්. පයිපින් පටි කපන්නේ මේ හැඩයට නවාගන්න. පාටි ටික ලෑස්ති. හරි? ඔව්. දැන් අපි මහන විදිය බලා ගමු. අල්ලාම ඔව්. මේ කොටස් දෙක මේකට අල්ල ගන්න ඕනේ. ඉදිරිපසයි පිටුපසයි කෑලි දෙක අල්ල ගන්න ඕනේ. හරි? ඔව්. ඊට පස්සේ ෂෝල්ඩරේ. දැන් මේ කොටස් දෙක ඔව්. මේකට අල්ලලා වහගමු. මේ සාය කෑල්ලට. බලා ගමු. දැන් අපි මේ ගවුම මූට්ටු කරගත්තා දෙකම එකට කියලා. හරිද? හැට්ටේ කොටසයි සාය කොටසයි දෙකම එකට මූට්ටු කරගත්තා. දෙකම දැන් වහගෙන තියෙන්නේ ඒ වගේ. හරිද? දැන් මේකේ මේ දෙකම එකට තියලා දැන් අපි ඉතිරි වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන එමු. හරි. ඉස්සලාම ෂෝල්ඩරේ මා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අත් වටේ පයිපින් ටික එක ෂෝල්ඩරයක් මූට්ටු කරගෙන මේ වටේ පයිපින් එක අල්ලලා තමයි අනිත් එක මූට්ටු කරන්න ඕනේ. හරි එතකොට. දැන් දුව මේ කර පයිපින් එක අල්ලලා තියෙන්නේ. හරිද? ඔව්. දැන් එතකොට මේ ෂෝල්ඩරේ ඔය මහලක් තියෙන්නේ. එක ෂෝල්ඩරයක් මූට්ටු එක පැත්තක ෂෝල්ඩරයක් මූට්ටු කරලා පයිපින් එක අල්ල ගන්න ඕනේ වටේට. හරිනේ? පයිපින් එක අල්ලලා මේක පොඩියට කට් කරගන්න. දැන් මේ කර වටේ පොඩි කැපුම් පාරවල් දාගන්න ඕනි. ඒ මොකටද මේ කැපුම් පාරවල් දාන්නේ? අපි පයිපින් එක නවාගෙන යනකොට මේ රැලි වෙනවා කර. රැලි වෙන්නේ නැතුව ලස්සනට තියෙන තමයි මෙහෙම කැපුම් පාරවල් දාගන්න. හරි. දැන් ඉතුරු වැඩ ටික බලන්න. දැන් කරට පයිපින් එක අල්ලලා ඉවරයි. අත් වටේ
අත් දෙකටම අල්ලලා ඉවරයි පයිපින් එක. සයිඩ් දෙක මුට්ටු කරන්න තමයි තියෙන්නේ. මේ පැත්තයි මෙහෙට කරලා මේ පැත්තයි නේ. ඔව්. සයිඩ් දෙක. ආ. හරි දුව දැන් මහලා ඉවරයි. ඔව්. මම ආටියටත් මේ පයිපින් එක අල්ලගත්තා. අහ්. දැන් බෝ එකක් හදාගත්තා. මේකත් මේව අල්ල ගන්න ඕනේ. මේ හරි.